හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහමද ඔන්න තවත් වීඩියෝ එකකින් අපි සෙට් වුණා අද අපි යන්න හදන්නේ පොඩි ගමනක්. ඔයාලා දැනටමත් දන්නවා ඉතින් අපි කොහෙද යන්න හදන්නේ කියලා. උදේ මාව දැන් වෙලාව 10:20යි. මම ඉන්නේ චාර්ජින් ස්ටේෂන් එකේ. අපි යන්න කලින් කායක චාර්ජ් කරගන්න ඕන. කායක තියෙන මෙතන චාර්ජර් එකට ගැහුවා. ගහලා දැන් අපි යන්න කියලා හදන්නේ විස්ල පැත්තට. බලමු මේ පැත්තේ අද හොඳ සනි ඩේ එකක් වෙනවනේ. අවුන ටිකක් සැරයි. අපි බලමු මේ පැත්තට ගිහිල්ලා මොනවද බලන්න තියෙන්නේ. මොකද අද කිසිම ප්ලෑන් එකක් නැහැ. උදේ හිතුණා යන්න ඕන කියලා. ඉතින් අපි එළියට බහලා ආවා. තාම අයිඩියා එකක් නැහැ මොනවද බලන්න තියෙන්නේ කියලා. පොඩි අයිඩියා එකක් තියෙනවා. යන ගමන් ඉතින් අපි බලාගෙන යන් මොනවද බලන්න තියෙන්නේ කියලා ඔයාලටත් අපි පෙන්වන්න. ඉස්සරහට අපි හෙලෝ ගයිස්, අපි ආවා වෙන ලොකේෂන් එකකට. ඒක අපි ප්ලෑන් කරගෙන හිටුවේ විස්ල යන්න. හැබැයි අපි ඊට කලින් ස්ක්වාමිෂ් කිට්ටුව තියෙනවා ලස්සන ලොකේෂන් එකක්. අපි එතෙන්ට ආවා. මම ඔයාලට පෙන්නන්න. කොහමද ප්ලේස් එක? මේ ලොකේෂන් එකට කියන්නේ C2 Sky. C2 Sky wild life. මෙතන තියෙනවා දියැලක්. දියැලක් තියෙනවා. උඩට ගියාම තව view point එකක් තියෙනවා, bridge එකක් තියෙනවා කියලා කියනවා. මෙතන බෝඩ් එකේ තියෙනවා. අපි උඩට ගිහිල්ලා බලමු. කොහමද උඩ view එක. කායක මෙතනින් පාක් කරා. පාක් කළා මෙතන පේ පාකින් ස්ටේෂන් එක තියෙන. එතන පාක් කරලා අපි පේමන්ට් එක කරන්න ඕන. කරලා අපිට පැය 4ක් හම්බ වෙනවා. පැය 4ක ඩියුරේෂන් එකක් තියෙනවා. අපේ ටයිම් එකේ ඉතලද උඩට ගිහිල්ලා මම හිතන්නේ එච්චර ටයිම් එකක් යන්නේ නෙවෙයි නෑ කියන්න බෑ. ඉතින් උඩට ගියාට පස්සේ අපි බලමු මොනවද තියෙන ඇක්ටිවිටීස් කියලා. උඩට ගිහිල්ලාම බලමු. දැන් එන්න. මෙතනින් තමයි ටිකට්ස් ගන්න තියෙන්නේ. බලමු ටිකට්ස් වල ප්‍රයිස්. මෙතන තියෙනවා ඇඩල්ට්ස් 81යි. සත 95යි. ටිකට්ස් ගත්තා. උඩට ගිහින් බලමු. Masken. අපේ ටිකට්
එක ස්කෑන් කරන්න ඕන මෙතනට. ආපු ගමන් නැගින තියෙන්නේ. නමුත් එනවා. ඒක තාන්නම් තියාගන්න. ටිකට් දෙකම තියාගන්න ඕන. පහලට එනකම්. right. අර පැත්තෙන් වල වාඩි වෙන්න. දොර ලොක් වුණා.
පොයින්ට් එකක් අපි යන් ඒ පැත්තට. අතන්ට යන්න. අපි ගත්තා chicken tender and fries. ඉන්නේ ලොන්ච් එකේ. බලන්න view එක මෙතන. C'est elle qui est partie. අපි ඔන්න කෑවා ඊට පස්සේ එතන තියෙන්නේ උඩ ලොන්ච් එක. එතන පහළ තියෙනවා පොඩි ඩයිනින් ඒරියා එකක් වගේ පොඩි ප්ලේ ඒරියා එකක් තියෙනවා කිඩ්ස්ලට. ඒ තියෙන්නේ මෙන්න මේ වගේ තමයි අපි දැන් ආව ට්‍රේල් එක අර පොඩි වාහනේ වගේ උඩට එන කේබල් එක දිගේ. දැන් මෙතන තියලා තියෙන කට්ටියට ඇතුළට ගිහිල්ලා වාඩි වෙලා කන්න පුළුවන් ඒක ඇතුළෙම. මෙතන තව චෙයර්ස් එහෙම දාලා තියෙනවා. මේවා ඉඳගෙන උනත් කන්න ඒ වගේ. පුළුවන් ඉතින් මෙතන ලොකු view point එකක් නැහැ. ලස්සනයි. අතන අර අපි කාපු තැන එතන නම් ලස්සන view point එකක් තියෙනවා. එතන පහළ ඔක්කොම පේන වටේට. එතන පොඩි ට්‍රේල් එකක් මේ අපිට ඇවිදගෙන යන්න පුළුවන්. කන්ද මෙතන පොඩි කන්දක් තියෙන. ඒ කන්ද වටේට අපිට යන්න පුළුවන් පාරක් තියෙනවා. ඒ පාරෙන් ගිහිල්ලා ආපහු එකම තැනට තමයි වැටෙන්නේ. මෙතන අපිට මෙහෙම මෙතනින් උඩට යන්න පුළුවන්. එතනින් යන්නත් පුළුවන්. මෙතනින් මෙහෙම උඩට යන්නත් පුළුවන්. අපි ඔතනින් ගිහින් මේ වටේට රවුමට ගිහින් එහා පැත්තෙන් එන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ පැත්තේ view එක කියලා. ඉස්සරහට ගිහින් යන්න. අනිත් එක තමයි තව දෙයක් කියන්න ඕන. මෙතන මම try කරා drone එක. මම පොඩ්ඩක් ඇහුවා කලින් එතනින් අයගෙන් drone එක දාලා අපිට ලස්සන වීඩියෝස් ටිකක් ගන්න තිබ්බා. හැබැයි මෙතන drones යවන්න බෑ. ඒක නිසා අපිට මෙතන drone එක fly කරන්න විදියක් නැහැ. අපි බලමු අපිට ඉස්සරහට කොහෙට හරි යන්න තැනක් හම්බුනොත් ලස්සනට පහළ ඉඳන් සමහරට පුළුවන් වෙයිද දන්නේ. අපි පහළට ගිහිල්ලා පහළ බලමු. මේ ටිකේ මෙයාලා මේ කියන drone මෙතන යවන්න බෑ කියලා. ඒ නිසා ඉස්සරහට ගිහිල්ලා බලමු. Spirit Trail. මෙහෙම යනවද මේ අර පැත්තේ යනවද? මෙහෙම. අරගෙන යනවා.
මෙතන උඩට ගියාමත් තියෙනවා මෙන්න මේ හැරි view point එකක්. එතනට පේනවා මේ කන්ද ලස්සනට. මම එතන ෆොටෝ එකක් දාන්නම්. මම එතනට ගියා. ආය යන්න බෑ මට වීඩියෝ එකක් ගන්න මතක වුණා එතන. Phone එක වැඩේ. ඔන්න ගයිස් අපි පල්ලෙහාට යනවා ආපහු කේබල් කාර් එකේ. අර ජුරාසික් වර්ල්ඩ් ෆිල්ම් එක මතක් කරනවා. ගයිස් කායක නැවතුණා කෙල්ලි ඉවර වෙලා. හෙලෝ ඔන්න අපි ආවා එතනින් එළියට. අපි දැන් ඇවිල්ලා චුට්ටක් දුර ආවා ඉස්සරහට. ඇවිල්ලා පොඩ්ඩක් අයිනකින් නැවතුණා. මෙතන තියෙනවා ලස්සන ප්ලේස් එකක්. රේල් පාරකුත් එක්ක ඔයාලට මම පෙන්නන්නම්. පොඩි සිටි එකක් තියෙන්නේ. මෙතන නම් තියෙන බක්කරේ ෆැක්ටරි එකක් මම හිතන්නේ. ඇවිල්ලා මෙතන අපි පොඩ්ඩක් නැවතුණා. මෙතනදී ලොකු ලස්සන ලොකු view point එකක් නෑ මේ. හැබැයි ලස්සනයි මෙතන place එක පොඩ්ඩක් ඒක නිසා නැවතුනේ බලන්න. දැන් ඉතින් අපි යන්න කියලා හැදුවේ ඉතින් මෙතනින් වීඩියෝ එක නවත්තනවා. අපි බලමු තව ඉස්සරහ තැනක් මොනවා හරි ලස්සන තැනක් ගන්න තිබ්බොත් අපි අනිවාර්යෙන් අරගෙන මෙතන තියෙන වාහන මෙතන යන්න පුළුවන් වාහන වලින් හැබැයි ගොඩක් පාර්කින් නැත ගොඩක් බ්ලොක් වෙලා තියෙන්නේ. දැන් මෙතන දියැල වොට් ෆෝල් එකක් තිබුණා.
දියැලක් අපේ එතනට යන්න ගියා එතනත් බෑ එතනත් බ්ලොක් වෙලා ඔක්කොම එතන වාහන දාන්න ඉඩ නැහැ ඊට පස්සේ අපි ආයි හරවගෙන ආවා ඇවිත් තව view point එකක් තියෙනවා එතනත් බැලුවා එතනත් මේ එතන පොඩි පොකුණක් තියෙනවා පොන්ඩ් එකක් නාන්න එහෙම පුළුවන් ලස්සන තැනක් හැබැයි එතනත් අපිට වාහනේ නවත්තන්න ඉඩ නැහැ ගොඩක් වාහන පොලිමේ ඉනවා පාකින් එකක් හම්බ වෙනකන් අපිත් විනාඩි 15ක් විතර බලාගෙන හිටියා පාකින් එකක් හම්බ වුණේ නැහැ අපි හරවගෙන ආවා පොඩි ටයිම් එක නිකන් වේස්ට් කරමින් බොරු වැඩක් තේරුමක් නැහැ නිසා දැන් වෙලාව ඉල්ල 3යි හවස 3යි අපිට පැයකමාරක් විතර යන්න තියෙනවා අපි බලමු ඉස්සරහා තව ලස්සන තැනක් තිබ්බොත් අපි ඔයාලට අරගෙන එන්න එතකන් අපි මෙතනින් වීඩියෝ එක නවත්තනවා අනිවාර්යෙන් subscribe කරන්න කමෙන්ට් කරන්න මොනවා හරි ඔයාලට තව මොන හරි වීඩියෝ එකක් මොන වගේ දෙයක් ගැනද ඕන කියලා මොන හරි අයිඩියා එකක් තියෙනවා නම් මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ අඩුපාඩු තියෙනවා නම් ඒ හැමදේම කමෙන්ට් එකක් දාන්න තව වීඩියෝ එකක් ගේනකම් හැමෝටම ජය වේවා